හරි දැන් අද කරන්නේ high frequency treatment එක. high frequency treatment එකේ අරමුණ තමයි කුරුලෑ ලප්ප කැලෑ විශේෂයෙන්ම කුරුලෑ වලට කුරුලෑ සුව කිරීම සඳහා ප්‍රතිකාරකයක් විදිහට තමයි කරන්නේ. ඊට අමතරව ලප්ප කැලෑ වල පාට අඩු කරනවා. ඊට අමතරව මේ ඇෂර් තියෙන ෆයින් ලයින්ස් අඩු කරලා දානවා. ඊට අමතරව ඕපන් පෝරස් කියන්නේ විවෘත වූ රෝස් රෝම කූප ඒවා වහලා සිදුරු වහලා දානවා. ඒ වගේ ගොඩ සුදුසු සංසරණය යත් හොඳට සිද්ධ වෙලා මූණට පැහැපත් බවක් ලබා දෙන්න ක්‍රියා කරනවා. එතකොට ඒකින්ද high frequency වලින් විශේෂයෙන්ම high frequency තියෙනවා. මම පෙන්නන්නේ අපි කුරුලෑ වලට අලන high frequency එක තමයි ධම්පාට වායුවක්. ඒ ධම්පාට වායුව කියන්නේ ඒක ආගන් වායුව. උගලට එක්සෑම් වලට එන්න පුළුවන් ඒක කුරුලෑ සඳහා භාවිතා කරන high frequency වායුව කුමක්ද? අනිවාර්යෙන් ගොඩක් වෙලාවට එනවා. එතකොට ආගන් වායුව තමයි අපි කුරුලෑ සඳහා අල්ලන්නේ. ඒක ධම් පාටයි. හරි? ඊට පස්සේ අනිත් දැන් ඔය ලප්ප කැඩැල් වල පැහැ අඩු කරන්න ඊළඟට වියපත් සමට මේ කියන්නේ මැදිවියේ සමට ගොඩක් හොඳයි තැඹිලි පාට වායුව කියන්නේ නියෝන් වායුව. ඒතකොට නියෝන් වායුවෙන් අයලුවාම මේ ලප්ප කැඩැල් අඩු වෙලා යනවා, රැලි අඩු වෙලා යනවා. මේ තියෙන මේ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ දැන් ආගන් වායුව අපි මේ කුරුලෑ වලට ඇල්ලුවාම ඒකට තියෙන විශේෂ හැකියාවක් කුරුලෑ වල සාමාන්‍ය හැදෙන්නේ බැක්ටීරියාවකින්. ඒක බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් තියෙන ඒ වායුවට. හරි එතකොට දැන් අපි පටන් ගන්න යන මුලින්ම දැන් මෙයාගේ කුරුලෑ සහිත හමක් තියෙන්නේ. එහෙනම් අපි මෙයාට නෝමල් ඒව පාවිච්චි කරන අපි හැමෝටම පාවිච්චි කරන මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න බෑ. හරි එතකොට මම එයාට පාවිච්චි කරන්නේ මේක කුරුලෑ සඳහා විශේෂයෙන් හදලා තියෙන ඇන්ටිබැක්ටීරියල් ප්‍රොඩක්ට්ස් නේ. හරි හැබැයි ප්‍රොසීඩියර් එක එකමයි ෆේෂියල් එක විදියම හැබැයි ප්‍රොඩක්ට්ස් වෙනස් කරන විදිහ චුට්ටක් වෙනස්. මොකද අපි අනිත් ෆේෂියල් වලට වඩා හයි ෆ්‍රීකවෙන්සි අල්ලලා තමයි මෙයාට කුරුලෑ වලට ට්‍රීට්මන්ට් එකක් කරන්නේ. හරි එතකොට මුලින්ම අපි ක්ලෙන්සර් කරනවා. මේක ඇන්ටිබැක්ටීරියල් ක්ලෙන්සර් එකක්. එතකොට බලමු ක්ලෙන්සර් කරනවා. ඉතින් මූණ අපි සීදාගෙන ඉමු. මේ විදියට. එතකොට අනිත් එක දැන් මෙයාගේ මූණ ගොඩක් ඔයිලිනේ නේද? ඔයිලි අයට ඔයිලි සහ මෙයාගේ කුරුලෑ සහිතයි. එතකොට මෙයාට අපි පාවිච්චි කරන්නේ ඔයිල් ෆ්‍රී ඔයිල් වලින් ඔයිල් අඩු ක්‍රීම් වර්ග තමයි පාවිච්චි කරන්න ඕනේ. දැන් මුලින්ම බැක්ටීරියල් කැන්සර් එකක් තියෙන්නේ කුරුලෑ හැමෝටම විශේෂයෙන් ඉන්ටර්නල් කැන්සර් එකක්. මේ ස්පැටුලාකින් ගන්නකොට මේවා ඇඟට දදා ගන්න යන්න එපා. මේ කන්ටේනර්ස් වලින් මේවට විස බීජ යන පුළුවන්. ඒක සේෆ්ටි ඔයගොල්ලන්ගේ හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි වලට තර්ජනයක්. හරි ඒකින්ද පුළුවන් හැම වෙලේම මේ වගේ ස්පැටුලා එකක් පාවිච්චි කරන්න මේ කන්ටේනර්ස් වලින් ප්‍රොඩක්ට්ස් ගන්නකොට. හරි එතකොට දැන් අපි මේ විදිහට ක්ලෙන්ස් එක ගන්නවා. දැන් අනිත් විශේෂ දේ තමයි කුරුලෑ මේ විදිහට කුරුලෑ සහිත සමක් තෙල් සහිත සමක් අපි මසාජ් කරන්නේ නැහැ. හරි මසාජ් කරොත් මොකද වෙන්නේ? මසාජ් කරොත් වැඩි වෙනවා. ඒ අර මේ රුධිර සංසරණය විතර නෙමෙයි රුධිර සංසරණයත් එක්ක ඔයිල් මේ සීපල් ස්‍රාවය වෙන ප්‍රමාණය වැඩි වෙනවා අපි මසාජ් කරනවා. එතකොට කුරුලෑ වැඩි වෙන්න බලනවා. හරි දෙකින්ද මසාජ් කරන්න යන්නේ ඒ වෙනුවට අපි මසාජ් කරන ටයිම් එකට හයි ෆ්‍රීකවෙන්සි අරගෙන එක තමයි කරන්නේ. හරි ඊළඟට දැන් මම ක්ලෙන්ස් කරනවා. ක්ලෙන්ස් කරන්න ඔබ දන්නවනේ නේද? ට්‍රීට්මන්ට් එක කරන්න බෑ විශේෂයෙන්ම ගර්භණී මවුන්ට, හදවත් රෝගීන්ට, ඊළඟට ප්‍රෙෂර් තියෙන අයට, ඊළඟට තුවාල තියෙනවා නම් එයාලට කරන්න බෑ. හරි ඉතින් ඒ වගේ දේවල් වලත් එක්ක ළඟදී දස්පුරුව පොයට ළඟදී දස්පුරුව ඒ කියන්නේ දවස් දෙකක් සතියක් විතර දස්පුරුව තියෙනවා නම් මේ වදින පොඩ්ඩක් ඒ කරන්ට් එක වදින්න බලනවා. ඒ වගේ අයට බෑ. ඊළඟට අනිත් එක විශේෂම දේ තමයි මේ වගේ හයි ෆ්‍රීකවෙන්සි හෝ ගැල්වැනික් ට්‍රීට්මන්ට් කරනකොට අපි මෙයා ගාව තියෙන ලෝහ වර්ග කොණ්ඩ කටුපව අපි ඉවත් කරනවා. කරාබු මාල මේ හැමදේම දාගෙන තියෙනේම ඉවත් කරන්න ඕනේ සේවාදායක සූදානම් කරගන්න. හරිද? එතකොට දැන් ක්ලෙන්ස් කරලා ඒක තමයි දැන් හයි ෆ්‍රීකවෙන්සි එකක් කරන්න ඉස්සෙල්ලා කොහොමද ඔයගොල්ලෝ ෆයිනල්ස් කන්සල්ටේෂන් එකක් කරන්න බෑ.
ඒ කන්සල්ටේෂන් එකේදී ඔයා දැනගන්න ඕනේ මෙයා ප්‍රෙග්නන්ට්. මෙයා මේ හાર્ට් පේෂන්ට් කෙනෙක්ද? මෙයාට දිවැඩියාව තියෙනවද? මෙයාට නිමස් මොරේ තියෙනවද? අපිට බලලා නම් තීරණය කරන්න පුළුවන් මෙයාට මේ තියෙනවද කියලා මොනවද? තුවාල එහෙම තියෙනවද කියලා අපිට බලලා තීරණය කරන්න පුළුවන්. ඉතින් එන්නේ වගේ කට්ටියට අල්ලන්න නැතිව ඉන්න කන්සල්ටේෂන් එකේදී අපි ඩිසයිඩ් කරගන්න ඕනේ මෙයාට මේක හොඳ නැහැ කියලා අපි ඩිසයිඩ් කරලා කියනවා ඔයාට මේක සුදුසු නැහැ. ඒ වෙනුවට ඔයාලට ඕන normal facial එකක් කරගන්න පුළුවන්. හරි? අන්න ඒ වගේ. හරි දැන් මම ක්ලෙන්ස් එක අයින් කරනවා. ඊට පස්සේ නැවත normal facial එකේ විදිහටම අපි deep cleanse එකක් කරනවා. සුදු වෙන වර්ග බ්ලීචිං වර්ග එහෙම නැත්නම් අපි කියන්නේ කොජික් ඇසිඩ් HA alpha hydroxide acid ඔය වගේ දේවල් දාන්න යන්න එපා. හරි? glycolic acid වගේ ඒවා දාන්න යන්න එපා. ඇසිඩ් කියන්නේ ඇසිඩ් එකක් අපි දාන්නේ නැහැ නේ. ඒවා සීරම් වලින් තියෙන. වෙනත් වර්ග වල සීරම් දාන්න යන්න එපා. ඒ ෆ්‍රීක්වෙන්සි එකක් කරාට පස්සේ. අනිත් විශේෂම දේ තමයි ඕගොල්ලෝ මේ සමහරු බයයි පොඩ්ඩක් නම් මෙහෙම කිව්වොත් අනිත් බයි මැරෙන්න හදනවා මේ මේක තිබ්බ ගමන් හරිද එතකොට ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝෆෝබියා තියෙනවා යා චුට්ටක් නම් බය එයා සමහරට බයටම මේ යාට ට්‍රීට්මන්ට් එක මොනවක් හරි වෙන පුළුවන් ට්‍රීට්මන්ට් එක කරනවා කියන්නේ ඕනට වඩා බය ආයෙත් ඉලෙක්ට්‍රෝෆෝබියා තියෙන කට්ටියට මේක කරන්න යන්නත් එපා දැන් මම කිව්වනේ කරන්න යන්න නැති කයි කියන්නේ මම දැන් මේක කරන්න හොඳ නැති කට්ටිය වගේ කියලා ඔව් හදවත් රෝග තියෙන අයට ප්‍රෙෂර් තියෙන අයට නිමස් මොරේ තියෙන අයට තුවාල තියෙන දඩ කුෂ්ඨ තුවාල තියෙන අයට ඒ වගේ අයට කරන්න. තව කවුද? ළඟදී දත් පුරවපු අයට කරන්නේ නෙමෙයි. හරි දැන් අපි ඊට පස්සේ ටෝන් එකක් යූස් කරනවා. අපි ඊළඟට යන්නේ මොකද ඊළඟට කරන්නේ? ස්ක්‍රබ් කරනවා. ස්ක්‍රබ් කරනකොට විශේෂම දේ තමයි දැන් මෙයාගේ තියන්නේ මේ මොකද ස්කින් එක කුරුලෑ ස්කින් එක. එතකොට එහෙනම් අපි මෙයාට අනිත් ස්ක්‍රබ් වලින් ස්ක්‍රබ් කරන්නේ මොකද කුරුලෑ කැඩෙන්න පුළුවන්. ඒකින්ද මෙයාට අපි විශේෂම ස්ක්‍රබ් එකක් තියෙනවා මේ කුරුලෑ සුව කරන්න ජෙල් බේස් ඇන්ටිබැක්ටීරියල් ජෙල් බේස් මේ ස්ක්‍රබ් එකක් තමයි අපි මෙයාට පාවිච්චි කරන්නේ. හරිද? මොකද්ද පාවිච්චි කරන්නේ? ඇන්ටිබැක්ටීරියල් ජෙල් බේස් ස්ක්‍රබ් එකක්. ඇයි අපි ඒක පාවිච්චි කරන්නේ? ඇයි ජෙල් බේස් එක පාවිච්චි කරන්නේ? ඔව්. ඔයගොල්ලෝ මතක තියාගන්න අපි ට්‍රීට්මන්ට් එක කරන්නේ කුරුලෑ කඩන්න නෙමෙයි. කුරුලෑ සුව කරන්න. හරිද? කුරුලෑ කැඩුවොත් මොකද වෙන්නේ? ඔකට දැන් ඔයගලන්ට සමහර වෙලාවට කුරුලෑ කඩනවා. හැබැයි ඔකට බැරි වෙලා හරි ජර්ම් එකක් ගියොත් එහෙම එතන වෙනම ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද වැඩිම හොඳ අපි ට්‍රීට්මන්ට් එක කරන්නේ කුරුලෑ කඩන්න යන්න එපා. මගේ අවවාදය ඒක. හරිද? ට්‍රීට්මන්ට් එකක් විදිහට කරන්න. ස්ක්‍රබ් කරන්න. මේක ජෙල් බේස් ස්ක්‍රබ් එකක් පේ
frequency machine එකේ අපි ඉලෙක්ට්‍රෝඩ 3ක් පාවිච්චි කරනවා සාමාන්‍යයෙන්. මේකට අපි කියන්නේ මෂ්රූම්. 7 වගේ තියෙන මෂ්රූම් ඉලෙක්ට්‍රෝඩ. මේක අපි මේ ලොකු සර්ෆේස් වලට තමයි පාවිච්චි කම්මුල් නල්ල වගේ තැන්වල. ඊළඟට තියෙනවා ස්පූන් කියලා. මේකට අපි කියනවා ස්පූන් මේ හැන්දක් වගේ නේද? හැන්දවල මේක ස්පූන් ඉලෙක්ට්‍රෝඩය. එතකොට මේක අපි පාවිච්චි කරනවා මේ නැවිච්ච තැන්වලට. මේ තැන්වලට මේක අන්තිම සර්ෆේස් වලට පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැහැ. මේ ස්ථානය අනුව තමයි මේ හැන්දේ හැඩය මෂ්රූම් හැඩය. මේකට අපි කියනවා මේක අපි තුඩ ඉලෙක්ට්‍රෝඩය. එහෙම නැත්නම් පොයින්ටර් කියලා කියනවා. මේක අපි ගොඩක් කරලා S වටේ මේ S වටේ මේ නිකට මේකත් නැවෙන තැන්වල තමයි ගොඩක් අපි මේ ફોකස් කරන්නේ. මේක තුඩේ පොයින්ටර් ඉලෙක්ට්‍රෝඩය කියලා කියන ඉතින් දැන් මේ වර්ග අතර පස්සේ අපි ඩිටෝල් වලින් පිළිදාලා නැත්නම් මොනවා හරි සර්ජිකල් ස්ප්‍රිට් වලින් හරි මේ දාලා තමයි අපි මේක තැම්පත් කරන්නේ මේ මෙයාට අල්ලන්න ඉස්සෙල්ලා මේක අපි පිළිදාලා ගන්නවා වැඩි සේෆ්ටි හොඳයි එතකොට ඊට පස්සේ මේක අපි බලමු දැන් ස්ටීම් කරන්න අපි විනාඩි 5ක් විතර ස්ටීම් කරනවා අනිත් ස්ටීම් වලට වැඩිය චුට්ටක් වැඩිපුර ස්ටීම් කරන්න ඕනේ මෙයාගේ ඔරිජිනල් කුලර් ස්කින් එකක් නිසා. හරි දැන් ස්ටීම් කිරීමේ අරමුණ මොකද්ද? බ්ලැක් හෙඩ් වයිඩ් ඩයින් කරන එකනේ. හරිද? ඉතින් දැන් ඕගොල්ලෝ බ්ලැක් හෙඩ් වයිඩ් ඩයින් කරනවා කියන්නේ අපි මේ ස්ටීම් කරාම මේ පිසිදුරු ඕපන් වෙනවා. එතකොට අපිට ලේසියෙන් මේ වැදලා තියෙන කළු සුදුලා පයින් කරන්න. හරි හැබැයි ඕගොල්ලෝ මේ වැරද්ද කරන්නේ නැහැ. මේක දාගෙන මේක අයින් කරන්න යන්න එපා. හරිද? ඒක වැරදි. ඒක ටෙක්නිකල් විදිහට වැරදි. ඕගොල්ලෝ මේක දාලා ස්ටීම් කරලා ඉවර වෙලා ඊට පස්සේ බ්ලැක් හෙඩ් වයිඩ් ඩයින් කරන්න. මම දන්නේ ඒක දිගටම දාගෙන ඉඳීමේ අරමුණ මොකද කියලා. ඉතින් අපිට මේක අවශ්‍ය ප්‍රමාණය දාලා ඉවරනම පොරස් ඕපන් වෙනවා. හරිද? ඒක අපි මේක නිව්වයි කියලා පොරස් රැහෙන්නේ නැහැ. අපි පොරස් රැහෙන්න තමයි මේ සිදුරු ඇහෙන්න තමයි අපි තෝරන හැම කරන්නේ. එතකන් අපි මේ සිදුරු තියෙනවා ඒක. හරිද? ඉතින් එහෙනම් මේක දාගෙන ඔයගොල්ලෝ අයින් කරන්න යන්න එපා. ගොඩක් කරනවා මේ වැඩේ. මේක ඔෆ් කරලා ඉවර වෙලා කරන්න. දැන් ස්ටීම් කලෙන් පස්සේ අපි මේ ටිෂු එකක් අරගෙන මේ විදිහට මේ ත්‍රිකෝණාකාරව නමලා පැත්තෙන් පැත්ත මේක චුට්ටක් අපි මේ වාෂ්ප ගතිය පොඩ්ඩක් අයින් කරගන්න. තෙත ගතිය. ඊපස්සේ දැන් අපි ටෝන දප්පුරු කෑල්ලක් ගත්තා. මොකද ටෝන දප්පුරු කෑල්ල ගත්තේ? අපි මේ අයින් කරන තැන් වල ටච් කරන්න. හරි? ඊළඟට ඩෙටෝල් දාපු කොළඹ කෑල්ලක් ගත්තා. මොකද මේක ගත්තේ? මේ එක්ස්ට්‍රැක්ට් එකෙන් අපි බ්ලැක් හෙඩ් වයිට් ඩයින් කරලා එතකොට මෙතන රැඳෙනවා වයිට් හෙඩ් බ්ලැක් හෙඩ් ඒක අයින් කරලා ඒක පිළිදාන තමයි අපි ඩෙටෝල් දාපු කොළඹ කෑල්ල ගත්තේ. දැන් අපි බලමු. බලන්න බ්ලැක් හෙඩ් වයිට් ඩයින් කරලා මෙහෙම තද කරලා බලන්න. ඊළඟට දැන් මෙයාගේ ඇක්ටිව් ස්කින් එකක් නිසා මම හයි ෆ්‍රීකවෙන්සි අල්ලන්න යන්නේ. එතකොට ඔයාලට පුළුවන් හයි ෆ්‍රීකවෙන්සි අල්ලනකොට මේකට දාන්න මේ ගෝස් මුල පුරා මේ නහය කපලා මේ නහය කපලා කියන්නේ ගෝස් එකේ නහය කපලා හරි ගෝස් එකේ නහය කපලා මේ ඉතුරු ටිකට ගෝස් එකක් දාලා මේක අල්ලන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙහෙම කෙලින් මේ ක්‍රම දෙක තුනක් මම කියන්නේ. මෙහෙම කෙලින් දැන් ඉතින් මේක ඔන් කරන්න ඕනේ හැමෝටම තියලා. මේ දම් පාට වායුවක් එන්නේ. අපි කුරුලෑ වලට පාවිච්චි කරන්නේ දම් පාට වායුව. ඒ කියන්නේ ආගන් වායුව. හරි? මේක තමයි අපි මේ විදිහට රවුමට සැරේ අල්ලන්නේ. තව දෙයක් තමයි දැන් මෙයාගේ මේ කුරුලෑ වැඩි හින්දා මේ අපිට පුළුවන් මේ වගේ අපි මේ දානවා මේක විටමින් C සීරම් එකනේ. ඔව්. විටමින් C සීරම්. හරි? මේක අපි කියන්නේ මේක අපිට මේ සීරම් දැන් අපි මේක ඉස්සර යන්න පහසු වෙන තමයි අපි කෝස් එක උනත් දාන්නේ. මේ විටමින් C සීරම් එකට මම ඒක පොඩිසා යන්නේ හැකියාව සහ මේ කුරුලෑ අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒකින්ද හැබැයි මේකට හොඳයි මේක විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ අහලා ඇති සැලිසිලික් ඇසිඩ් තියෙන සීරම් එක තියෙනවා. සැලිසිලික් ඇසිඩ් සීරම් එක මෙහෙම දාලා
මේක අල්ලන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට සෑහෙන සොයක් මේ සෑහෙන හොඳ ප්‍රතිකාරයක් කරන්න පුළුවන් වෙයි. අපිට සැලිසිලික් ඇසිඩ් නැති නිසා අපි මේක දානවා. මේක දැන් මේ සීරම් එක දැම්මම ඉස්සා යන පාට. මේ සීරම් එක නැතත් මේක අවුලක් නැහැ. මම කිව්වා මේක නිකනුත් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අල්ලන්න පුළුවන් අපිට මේ නැත්නම් මේක අපිට අල්ලන්න පුළුවන්. ගෝස් කැලක් දාලා උනත් අල්ලන්න පුළුවන්. ඒකට මොනවද මේක මේ විදිහට අපි සැරේ මෙයාගේ මූණ හරහා ගෙනියනවා. මේ දම් පාට වායු වෙන්නේ ආගම. මේකෙන් පුළුවන් මේ කුරුලෑ වල තියෙන බැක්ටීරියා එක විනාශ කරන්න. දැනෙනවද? නෑ නේද? දැනෙනවා කියන්නේ මම ටිකක් වැඩි කළා. මොනවද පාවිච්චි කරන්නේ? කායු වීම සඳහා පැල්ලා වල අප කැලෑවල පැහැ අඩු කරන්න. එතකොට වියපත් සමේ රින්කල්ස් එහෙම අඩු කරලා දාන්න. එයාට මේක ඕනේ. එයාට කුරුලෑ තියෙනවනේ. හරිද? එතකොට මේ ආගන වායු සහිත ඉලෙක්ට්‍රෝඩ් එක තමයි අල්ලන්නේ. දැන් මේ අපි අල්ලන ඉලෙක්ට්‍රෝඩේ නම මොකද්ද? ඉලෙක්ට්‍රෝඩේ නම මෂ්රූම් එක. එයාම අපි ඇස් වලට අල්ලන්නේ නැහැ. මේක ඇස් වලට විශාල වැඩි කියලා පේනවා. එතකොට පොඩි ස්පූන් එක හරි සුද පොයින්ටර් එක හරි අරගෙන තමයි අපි ඇස් වලට අල්ලන්නේ. ඊට පස්සේ මේකම මත උණුසුම් වතුරෙන් පිහදානවා. දැන් මේකේ තියෙනවනේ මෙතන මත උණුසුම් වතුර. අපි ඒක හදාගෙන මේක ඒ කියන්නේ ඔයිලි නේ ගොඩක්. ඔයිලි ස්කින් එකට මේ ඔයිල් ගතිය පොඩක් අඩු වෙනවා. මේ මත උණුසුම් වතුර යොදාගෙන පිහදන්න. හරිද? ඊළඟට පැක් එකක් දාමු. මේ පැක් එක දානකොට ඒකත් අපි ඇන්ටිබැක්ටීරියල් පැක් එකක් දාන්නේ. මොකද මේ බැක්ටීරියාව නිසා තමයි මෙයාගේ මොන මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට මේ බැක්ටීරියා වලට බැක්ටීරියා සල්ලන නෙමෙයි බැක්ටීරියා විනාශ කරන්න පුළුවන්. මේ බැක්ටීරියා වර්ධනය නොවන පැක් එකක් තමයි අපි දාන්න ඕනේ. එතකොට මේ තියෙනවා මඩ් පැක් එක මේකට කියන්නේ. ඔය ස්කින් වලට facial mud pack කියලා කියන්නේ මේක මේ ඇතුළට මේ පැක් එකක් මේ ස්ටෙරිලයිස් කරලා අරගෙන අපි මේ විදිහට පැක් එක දාමු. ඇන්ටිබැක්ටීරියල් පැක් එකක් දාන්න. ඇන්ටිබැක්ටීරියල් ඇන්ටි ඇක්නි පැක් එකක් තමයි අපි තෝරගන්න ඕනේ ඇක්නි ස්කින් එකක් සඳහා. කියලා දැන් පැක් එක රිමූව් කරන්න හදන්නේ. ඒකට අපි මුලින්ම මේක පොඩ්ඩක් වෙට් කරගන්න. සෙට් කරගෙන තමයි අයින් කරන්නේ. එකපාරම මේ වගේ මේ පැක් එක අයින් කරන්න. එයා නිදින හිමින් සැරේ මේ හෙයා ලයින්ස් අත ගන්න, කන් චුට්ටක් අත ගන්න, හිමින් සැරේ නැකිටවන්න. නැකිටලා ඉවරලා ඊට පස්සේ හිමින් සැරේ තෙත් කරන්න මෙයාගේ නෝන. තෙත් කරලා ඉවර වෙලා තමයි පැක් එක අයින් කරන්නේ. එකපාරට ආපු ගම ඇදලා අරගෙන පැක් එක අයින් කරගෙන එපා. හරි? ගොඩක් වෙලාවට කයත් නිදියනවනේ. ඒකයි මම කියන්නේ. දැන් හිමින් සැරේ නැකිටන්න ඕනේ. නැකිටලා තමයි හිමින් සැරේ පැක් එක අයින් කරන්නේ. හරි. ඊළඟට ටෝනර් ටැප් කරන්න. ඊළඟට මෙයාට ආෆ්ටර් කෙයා දෙන්න ඕනේ. මොනවද දෙන්න ඕනේ ආෆ්ටර් කෙයා? මෙයාට මේ
ඔයාට පුළුවන් වෙන්න ඕනේ මෙයාට ෆේස් වොෂ් එකක් දෙන්න. මොකද දෙවි පාවිච්චි කරන්න. මේන්ටෝ පිටින්යා සාරය අඩංගු ෆේස් වොෂ් එකක්. ඊළඟට එහෙම නැත්නම් ඇක්නි බාර් එකක් තියෙනවා. ඇක්නි බාර් කියලා එතන වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ගන්න ඕනේ ඇක්නි බාර් එකක් නිර්දේශ කරන්න පුළුවන්. ඊළඟට මෙයාට පිම්පල්ස් වලට සාමාන්‍යයෙන් අඩ්සිලි පිම්පල්ස් අඩු කරන්න හොඳ එකක් තමයි සැලිසිලික් ඇසිඩ් අඩංගු සීරම් එකක්. ඒකත් ඒ වගේ දෙයක් ඔයාට මෙයාට දෙන්න පුළුවන් මේ වගේ දෙයක් රැට ගන්න කියලා. හරි? ඊට පස්සේ මේ විදිහට ටොයිලට් එක කරලා ඊට පස්සේ අපි අන්තිමට දාන්න පුළුවන් සන්ක්‍රීම් එකක්. සන්ක්‍රීම් එකත් අපි ඔයිල් ෆ්‍රී එකක් දාන්නේ සන්ක්‍රීම් එක දානකොට ඔයිල් ෆ්‍රී සහ ජෙල් බේස් එකක් දාන්නේ මේක. 5 point එක දාලා හොඳට